හායි කොහොමද යාළුවනේ? ඔන්න මමත් පටන් ගත්තා ඉතුරු මිතුරු ගිණුමක්. හැබැයි මේක නම් මේ බැංකුවේ තියෙන ඉතුරු මිතුරු ගිණුමක් නෙමෙයි. මේක මං ගාවම තියෙන ඉතුරු මිතුරු ගිණුමක්. මේ දැන් මේක මේ කරන්නේ මං පේජ් එකක් හැදුවා ඉතුරු මිතුරු කියලා. එතකොට ඒ පේජ් එකට එන ෆලෝස්ලා ගාන අනුව තමයි මේකට මං සල්ලි දාන්නේ. ඊට අමතරව පේජ් එකේ දවස් ගානට. ඒ කියන්නේ දැන් මේකේ අද පේජ් එකේ පළවෙනි දවසනේ. එතකොට අද පේජ් එකේ පළවෙනි දවසට මම දාන්නේ මේකට රුපියලක් තමයි. එතකොට ඒ වගේ ෆලෝස්ලා ගානයි පේජ් එකේ දවස් ගාන එක්කවතු කරලා තමයි මේකට මම සල්ලි දාන්නේ. මේකට හැබැයි කැටයක් ඕන. කැටයක් ගත්තේ නැහැ මොකද මේක විනිවිද පේන්න ඕන නිසා මට මේ මම ගත්තේ මේකට ටින් එකක්. ටින් එක උඩ කපලා තමයි ගත්තේ. හරි යාළුවනේ එහෙනම් බලමු අපි මේකට මේ අද එහෙනම් රුපියලක් දාලා මම ඕපන් කියලා බෝඩ් එක ගහලා තියෙනවා. මේ එතකොට ඒක පොඩ්ඩක් කපලා අර ඕපන් බෝඩ් එක කපලා අපි අද මේකට රුපියලක් එහෙනම් දාලා බලමු. රුපියල් 1 දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා නම් රුපියල් 1 මීට වඩා ලොකුයි. දැන් එන රුපියල් 1 ඒවා මේ පොඩි. ඒකෙන් මේ රුපියල් 1 වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් අපි මේ එකක් දාමු. සල්ලි නම් දාගත්තා. ඒක අර විනිවිද පේන නිසා තමයි මම ඒක මේක ටින් එකක් ගත්තේ. අදට ඉතින් මේ අද දවසේ අද පළවෙනි දවස නිසා මේ රුපියලක් තමයි දැම්මේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ පේජ් එකේ ෆලෝස්ලාත් මේ ගානත් එක්ක අපි දවස් ගාන එක්කව කරලා සල්ලි දාමු. මේක ඉතින් මම ආසාවට කරන දෙයක්. මේ සල්ලි අනිත් එකේ සල්ලිත් ඉතුරු වෙනවා කොහොම හරි කීයක් හරි. මේ ඒක නිසා. එහෙනම් යාළුවනේ මේ අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.